ආයිබෝවන් බයිනරි කැම්පස් එකේ ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඔන්න ඉතින් අද අරගෙන ඇවිල්ලා තිනවා තවත් එක අලුත්ම අලුත් ට්‍රේඩින් ස්ට්‍රැටජි එකක් ඔයාලා හැමෝම වෙනුවෙන්. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා තාම බයිනරි කැම්පස් YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරලා එහා පැත්තේ bell icon එක click කරන්න. මොකද මේ වගේ වීඩියෝස් ඔයා වෙනුවෙන් අරගෙන එන්නේ බයිනරි කැම්පස් අපේ විතරයි. බයිනරි කැම්පස් කියලා කියන්නේ YouTube එකේ තියෙන තවත් එක ඇකඩමි එකක් නෙවෙයි වචනේ පරිසමාප්තාර්ථයෙන්ම කැම්පස් එකක්. ඉතින් අපිත් එක කාලයක් පුරාවට එකතු වෙලා හිටපු ඔයාලා දැනටමත් ඒ ගැන ගොඩක් හොඳට දන්නවා. හරි අපි එහෙනම් යන් අද ඔයාලා වෙනුවෙන් අරගෙන ඇවිල්ලා තියෙන ට්‍රේඩින් ස්ට්‍රැටජි එක කොහොමද කරන්න කියලා බලන්න. ස්ට්‍රැටජි ගැන කතා කරන්න කලින් මම හිතනවා ඔයාලා හැමෝම මේ වෙද්දී ආරක්ෂිතව ඇති කියලා. ඉතින් පරිස්සමට ඉන්න වැස්ස මං හිතන්නේ අඩු වෙලා ඇති හැමතැනටම. දැන් මාතලේ නම් ඇත්තටම අඩු වෙලා තියෙන්නේ මේ වෙද්දී. ඉතින් වැස්ස අඩු වෙලා තියෙන්නේ ඒ වුණාට තාම මේ අනතුර 100%ක් නැති වෙලා නැහැ. නිසා මේ වෙද්දී ඔයාලා පරිස්සමෙන් ඇති ඒ විදිහටම තව දවසක් දෙකක් අල්ලගෙන ඉන්න. හරි ඒ කට්ට තව දවසක් දෙකක් කන්න ප්‍රශ්නයක් වෙන එකක් නෑ. ඉතින් ගොඩක් අය මටත් මැසේජ් කරලා අහලා තිබ්බ ප්‍රශ්නයක් තියෙනවද ප්‍රශ්නයක්ද මොකක් හරි කරදරයක් තියෙනවද එහෙම නැත්නම් පරිස්සමෙන් ඉන්නේ මේ දේවල් අහලා තිබ්බ. ඉතින් අහලා බලපු හැමෝටම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. සාමාන්‍ය විදිහටම මම ඉන්නවා. මොකද මාතලේ මම ඉන්නේ. මාතලේ එහෙම අපි ඉන්න පැත්තේ එහෙම ලොකු ප්‍රශ්නයක් නැහැ. හරි කරන්ට් එක නැති වුණා වතුර නැති වුණා ඊට පස්සේ සිග්නල් නැති වුණා. ওই ප්‍රශ්න ටික විතරයි තිබ්බේ. ඒ ඇරෙන්න වෙන මොකුත් ප්‍රශ්න තිබ්බේ නැහැ. නිසා අහපු හොයලා බලපු හැමෝටම ගොඩක් ස්තුතියි. අද අපි ට්‍රේඩින් ස්ට්‍රැටජි එකක් තමයි කතා කරන්නේ. රයිස් ඇන්ඩ් ෆෝල් ට්‍රේඩින් ස්ට්‍රැටජි එකක් තමයි අපි ඉගෙන ගන්නේ. ඉතින් සුපුරුදු විදිහට අද අපි ට්‍රේඩින් ස්ට්‍රැටජි එක කරන්නේ ඩෙරිව් ප්ලැට්ෆෝම් එකේ නෙවෙයි. මම තෝරගන්නේ Pivotco කියන සයිට් එක. මේ සයිට් එක දැන් ඔයාලට අලුත් සයිට් එකක් නෙවෙයි. දැන් ඔයාලා හොඳට දන්නවා. දැන් ඔයාලා ගොඩක් ඒකේ ට්‍රේඩ් කරනවා. දැන් ඔයාලා හරියට මේ වැඩේ ඉස්සරහට කරගෙන යනවා මේ ප්ලැට්ෆෝම් එක හරහා. ඉතින් ඒක අහන්නත් සතුටුයි දකින්නත් සතුටුයි. ඇත්තටම ගොඩක් අය මට මැසේජස් එවනවා ස්ක්‍රීන්ෂොට් එවනවා. ඉතින් ඇත්තටම ඒ ගැන නම් මාර ලොකු සතුටක් හිතේ තියෙනවා. ඉතින් කැමති අයට මේ ප්ලැට්ෆෝම් එකේ මතන් ඩෙරිව් ස්මාර්ට් ට්‍රේඩ් එකේ හරි ඩී ට්‍රේඩ් එකේ හරි කරන්න පුළුවන්. හැබැයි මම මේ ස්ට්‍රැටජි කරන්න පාවිච්චි කරන්නේ Pivotco කියන සයිට් එක. Pivotco කියලා කියන්නේ ඩෙරිව් එකේම වගේ තමයි. හරිද? Pivotco කියලා කියන්නේ ඩෙරිව් ප්ලැට්ෆෝම් එක ලින්ක් කරලා ඇඩිෂනල් ඔප්ෂන් එක තියෙන ප්ලැට්ෆෝම් එකක්. ඉතින් මේ Pivotco කියන එක දන්නේ නැති අය අපි කලින් වීඩියෝස් දාලා තිබ්බා. ඒ වීඩියෝස් අනිවාර්යෙන් බලන්න. එතකොට ඔයාලට මේ Pivotco කියන්නේ මොන වගේ එකක්ද කියන එක ගැන අදහසක් එයි. ඉතින් මම Pivotco කියන වෙබ්සයිට් එකට යනවා. මේ වෙබ්සයිට් එකේ link එක මම දාලා තියෙනවා description එකේ. ඔයාලට පුළුවන් link එක හරහා මේ site එකට යන්න. site එකට ගිහිල්ලා මෙන්න මෙතන තියෙනවා login with Deriv කියලා. ඔයාලට තියෙන Deriv account එකත් එක්ක log වෙන්න. එතකොට මේකේ දාන හැම trade එකක්ම Deriv platform එකේ ඔයාගේ account එකේ copy වෙනවා. ඉතින් මේකේ trade කරන්න additional option තියෙනවා. risk management තියෙනවා. money management තියෙනවා. වෙනම trading strategies තියෙනවා. දැන් මේ mini trading වලට මේ තියෙන වෙනම trading strategies තියෙනවා. Deriv එකේ නැති ගොඩාක් දේවල් මේකේ තියෙනවා. අන්න ඒ නිසා ඔයාට පුළුවන් මේ platform එකේ market එක analyze කරලා trade කරන්න Deriv platform එකේ. දැන් ඔන්න ඔයාට පේනවා ඇති මෙතනින් market එක down වෙනවා කියලා අපිට signal එකක් generate කරලා දීලා තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ අපිට ගොඩක් option මේ platform එකේ තියෙනවා. කැමති අයට පුළුවන් මේ platform එක පාවිච්චි කරන්න. හරි ඔන්න මාකට් එක ඩවුන් වෙනවා කියලා සිග්නල් එකක් දුන්නානේ. ඔයාලට පේනවා ඇති මාකට් එක දැන්ටම ඩවුන් වෙන්න පටන් අරගෙන තියෙනවා. හරි ඔය විදිහට තමයි මේ Pivotco කියන සයිට් එක වැඩ කරන්නේ. මේකේ මොනා කරන්නත් මුලින්ම අපි log වෙන්න ඕන. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ login with Deriv කියන බටන් එක උඩ ක්ලික් කරලා ඔයාගේ Deriv account එකත් එක්ක මේ platform එක link කරගන්න. හරි මම මෙතන login with Deriv කියන එක උඩ ක්ලික් කරලා මෙන්න මෙතනින් continue to Pivotco කියන එක උඩ ක්ලික් කරනවා. මේක ක්ලික් කරාට පස්සේ ඔයාගේ Deriv account එක සහ Pivotco එක link වෙනවා. එතකොට Pivotco එකේ දාන හැම trade එකක්ම ඔයාගේ Deriv account එකේ place වෙනවා. හරි ඔය විදිහට තමයි මේක වැඩ කරන්නේ. හරි මම මෙතනින් continue to Pivotco කියන එක උඩ ක්ලික් කරනවා. Deriv account එක link කරාට පස්සේ ඔයාට පුළුවන් මෙන්න මෙතනින් pulse signal කියන එකට එන්න. ඒ ආවට පස්සේ ඔයාට මෙන්න මේ වගේ interface එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. හරි ඉතින් මෙතනින් ඔයාට ඔටෝ මැනුවල් මොඩ් එකට මාරු වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මාකට් එකේ ට්‍රෙන්ඩ් එක බලා ගන්න පුළුවන්. ඒ වගේම රියල් ඩිමෝ account අතර මාරු වෙන්න පුළුවන්. මේ වගේ ඔප්ෂන් ගොඩක් ඔයාට මෙතනින් බලා ගන්න හැකියාව තියෙනවා. හරි දැන් මම මේකෙන් සෙෂන් එකක් කම්ප්ලීට් කරන්න තමයි යන්නේ. ඒ වගේම තමයි මෙන්න මෙතනින් ඔයාට ට්‍රේඩින් ස්ට්‍රැටජිස්
ගොඩක් බලාගන්න හැකියාව තියෙනවා. හරි. ඉතින් මේ පල් සිග්නල් එකේ තියෙන විශේෂත්වය තමයි මේ පල් සිග්නල් එකේදී ඉන්ඩිකේටර්ස් පාවිච්චි කරලා කරන ටික් ට්‍රේඩින් ස්ට්‍රැටජිස් තමයි තියෙන්නේ. ඒ වගේම තමයි මේ ට්‍රෙන්ඩ් සිග්නල් එකට මාරු වුණොත් මේකේ තියෙන්නේ ඒ කියන්නේ මැතමැටිකල් සිස්ටම් එකකට හැදුන ස්ට්‍රැටජිස්. ඒතර මේ ට්‍රෙන්ඩ් සිග්නල් සහ පල් සිග්නල් එකේ තියෙන වෙනස තමයි ඔන්න ඕක. හරි. ඉතින් මම අද මෙතනින් මෙන්න මේ CCI Extreme Bounce කියන ට්‍රේඩින් ස්ට්‍රැටජි එක තමයි සිලෙක්ට් කරගන්නේ. මෙන්න මේ ට්‍රේඩින් ස්ට්‍රැටජි එකෙන් තමයි අද මම මේකේ සෙෂන් එක කම්ප්ලීට් කරන්න බලාපොරොත්තු වෙන්නේ. හරි. ඉතින් මම මේකෙදී මැනුවල් නෙමෙයි ට්‍රේඩ් කරන්නේ ඔටෝ මෝඩ් එකේ තමයි ට්‍රේඩ් කරන්නේ. මොකද එතකොට මට ආයි බලාගෙන ඉන්න දෙයක් නැහැ. ඔටෝමැටිකලි ට්‍රේඩ් ටික මෙයා අපිට දාලා දෙනවා. අන්න ඒ නිසා. හරි. මම දැන් මෙතනින් ඔටෝ මෝඩ් එකට මාරු වෙනවා. ඔටෝ මෝඩ් එකට මාරු වෙලා මම මෙතන පහළට එනවා. මෙන්න මේ පහළට ආවට පස්සේ මම මෙතනින් මනි මැනේජ්මන්ට් සිස්ටම් එක සිලෙක්ට් කරගන්නවා බයිනරි කැම්පස් මැනේජ්මන්ට් එක. හරි. ඉතින් මේකෙදී මාටින් ගේල් යන්න පුළුවන් කැමති අයට ෆික්ස් ටේක් යන්න පුළුවන්. හැබැයි මම highly recommend කරන්නේ මෙන්න මේ බයිනරි කැම්පස් මැනේජ්මන්ට් එක. මොකද මෙයා එක ලස්සනට අපේ ප්‍රොෆිට් එක සහ ලොස් එක හරි ලස්සනට මැනේජ් කරලා දෙනවා. හරි. මම මෙතනින් බයිනරි කැම්පස් මැනේජ්මන්ට් එක සිලෙක්ට් කරගන්නවා. ඊළඟට ඔටෝ ට්‍රේඩ් මෙතඩ් එක විදිහට මම රයිස් ෆෝල් කියන ට්‍රේඩින් මෙතඩ් එක තමයි සිලෙක්ට් කරගන්නේ. ඊළඟට ෆිල්ටර් එක විදිහට මම සිග්නල් ඔන්ලි තමයි දාගන්නේ. ඔයාලට අවශ්‍ය නම් ට්‍රෙන්ඩ් එකයි සිග්නල් එකයි දෙකම බලලා ට්‍රේඩ් කරන්න පුළුවන්. හැබැයි මම මෙතනදී දැනට සිග්නල් ඔන්ලි විතරයි දාලා තියෙන්නේ. ඊළඟට පහළට ආවට පස්සේ මෙන්න මෙතන රිස්ක් කැපිටල් කියන එක වාට හදා ගන්න පුළුවන්. ටෝටල් ට්‍රේඩ්ස් කීයක් දානවද කීයක් වින් කරනවද කියලා හදා ගන්න පුළුවන්. ඒ වගේම තමයි එක්ස්පෙක්ටඩ් වින්ස් ගානත් ඔයාට මෙතනින් හදා ගන්න පුළුවන්. මම මෙතනදී මුලින්ම රිස්ක් කැපිටල් එක දා ගන්නවා. මම මෙතනදී රිස්ක් කැපිටල් එක දා ගන්නවා $600ක් කියලා. හරි. ඒ වගේම තමයි ටෝටල් ට්‍රේඩ්ස් මෙතනින් මම ටෝල් ට්‍රේඩ්ස් ප්‍රමාණය දාගන්නවා ට්‍රේඩ් 10ක් කියලා. ඒ වගේම තමයි වින් කරන්න බලාපොරොත්තු වෙන ට්‍රේඩ් ප්‍රමාණය මම දාගන්නවා ට්‍රේඩ් 4යි කියලා. එතකොට මේ විදිහට සෙටින්ග්ස් ටික හදාගත්තට පස්සේ ඔයාට මේ සෙෂන් එකෙන් කීයක් හම්බ වෙනවද කියන එක මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන්. ඉතින් මේක තමයි අපේ ටාගට් එක. අපි බලමු අපේ මෙන්න මේ තියෙන ටාගට් එක ඇචීව් කරගන්න පුළුවන් වෙයිද කියලා මේ සෙෂන් එකෙන්. ඉතින් ලොකු ටාගට් එකක් නෙවෙයි ඇචීව් කරන්න යන්නේ. පොඩි ටාගට් එකක් තමයි මම ඇචීව් කරන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් අපිට තියෙන්නේ මෙන්න මෙතනින් ස්ටාර්ට් ඔටෝ කියන බටන් එක උඩ ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ මෙයා අපිට ඔන්න සිග්නල් එකක් දුන්නා. ඒ සිග්නල් එකත් එක්ක මෙයා ට්‍රේඩ් එකක් ගත්තා. අපි බලමු මොකක්ද අරගෙන තියෙන්නේ. රයිස් ට්‍රේඩ් එකක් තමයි අරගෙන තියෙන්නේ. අපි බලමු. හරි. ඔන්න පළවෙනි ට්‍රේඩ් එකේ රිසල්ට් එක පුදුනේ. හරි. ඔන්න පළවෙනි ට්‍රේඩ් එක අපි බලාපොරොත්තු වෙච්ච විදිහටම රිසල්ට් එක අපිට හම්බ වුණා. අපි බලමු දෙවෙනි ට්‍රේඩ් එක මොකද වෙන්නේ කියලා. ඔන්න ආපහු සැරයක් ෆෝල් ට්‍රේඩ් එකකට සිග්නල් එකක් දුන්නා. මෙයා ෆෝල් ට්‍රේඩ් එකක් පර්චේස් කරා. අපි බලමු මොකද වෙන්නේ කියලා. හරි. ඔන්න ඒ ට්‍රේඩ් එකත් වින්. ඊළඟ ට්‍රේඩ් එකත් වින්. හරි. ඔන්න ආපහු ඩවුන් එකට මෙයා ට්‍රේඩ් එකක් අරගෙන දුන්නා. අපි බලමු ඒ ට්‍රේඩ් එකේ රිසල්ට් එක මොකද වෙන්නේ කියලා. වලට පේනවා අන්තිම ට්‍රේඩ් එක අරගෙන තියෙන්නේ 3.91. හරි. ඔන්න ඒ ට්‍රේඩ් එක ලොස් වුණා. අපිට තව එක ට්‍රේඩ් එකයි වින් කරන්න තියෙන්නේ. අපි ඒ ට්‍රේඩ් එක වින් කරොත් අපේ සෙෂන් එක මෙතනින් ඉවර වෙනවා. අපි බලාගෙන ඉමු. අපේ අන්තිම ට්‍රේඩ් එක තමයි තියෙන්නේ. හරි. වින් කරොත් හැබැයි ලොස් වුණොත් තව ඉස්සරහට අපිට යන්න සිද්ධ වෙනවා. හරි. ඔන්න ට්‍රේඩ් එකක් ඕපන් වුණා. 8:36න් තමයි ට්‍රේඩ් එක ඕපන් වුණේ. බලමු. රයිස් ට්‍රේඩ් එකක්. හරි. ඉතින් ඔයාලට පේනවා ඇති 1 2 3 4 5යි. ට්‍රේඩ් 5ක් අපි දාලා තියෙනවා. හැබැයි ඒ ට්‍රේඩ් 5 ඇතුළත ට්‍රේඩ් 4ක් වින් කරලා අපි අපේ ටාගට් එක ඇචීව් කරලා තියෙනවා. ඔන්න ඔය විදිහට තමයි මේකේ සෙෂන් එකක් කම්ප්ලීට් කරන්නේ. ඉතින් කැමති අය ඉන්නවා නම් මේ ස්ට්‍රැටජි එක
try කරලා බලන්න. ඒ වගේම තමයි ඔයාගේ feedback අනිවාර්යයෙන්ම comment section එකේ comment එකක් විදිහට දාන්න. ඉතින් ඔයාට තව දුරටත් plan එකක් නැතුව trade කරන්න අවශ්‍ය නැහැ. මොකද trading plan එකක් ඔයාට මේකේ තියෙනවා. තව දුරටත් risk management එකක් නැතුව trade කරන්න අවශ්‍ය නැහැ. මොකද මේකේ risk management එකක් ඔයා වෙනුවෙන් තියෙනවා. තව දුරටත් trading management එකක් නැතුව trade කරන්න අවශ්‍ය නැහැ. මොකද trading management එකක් ඔයාට මේ system එක ඇතුලේ තියෙනවා. ඉතින් මේ හැම දෙයත් එක්කම තමයි ඔයාට මේකේ trading session එකක් කරන්න වෙන්නේ. ඩිසිප්ලින් නැති අයට මේක ට්‍රේඩ් කරන්න බෑ. මොකද Tamanට කැමති විදිහට මේක ට්‍රේඩ් කරන්න බෑ. අනිවාර්යයෙන්ම ඔයාව ගයිඩ් වෙනවා. අනිවාර්යයෙන්ම ඔයාව මොනිටර් වෙනවා. අනිවාර්යයෙන්ම ඔයාව ඩිසිප්ලින් එකක් එක්ක ඉස්සරහට අරගෙන යනවා. ඉතින් මේ platform එකේ තියෙන විශේෂත්වය අන්න ඒකයි. මේක තමයි අද ඔයාලා වෙනුවෙන් අරගෙන ආපු ට්‍රේඩින් ස්ට්‍රැටජි එක. මම හිතනවා මේකෙන් ඔයා දෙයක් ඉගෙන ගන්න නැති කියලා. අනිවාර්යයෙන්ම ඔයාගේ අදහස් පහල කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් විදිහට දාන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් අපි ඉක්මනටම හම්බ වෙමු. ඔයාගේ ට්‍රේඩින් වැඩ කටයුතු හැම දෙයකටම good luck, all the best.